වැඩකුත් නැහැ. මොනවා ගන්නද කියලා තේරෙන්නෙත් නැහැ. කපුවලට ගත්ත පොන්නාද කරන්නෙත් නැහැ. ඉතින් මාර චරිතනේ. දුනියා ගෙදර ඉන්නවත් දන්නෙත් නැහැ. අම්මට සිරි දැන්නේ මතක් වුණේ අද ආතල් එකක් ගන්න බෑ. ඉතින් අද ආතල් එකක් ගත්ත නැත්නම් කවද්ද ආතල් එක ගන්නෙ? ආතල් ගන්නත් ඉතින් තියෙන්න බෑ සල්ලි ඉතින් අතේ. අම්මා දුන්න රුපියල් 1000ක් මන් තියනවා පර්ස් එකේ. අම්මට සිරි තාත්තට ලැච් එක ගන්න. සපුමලයත් එක්ක නම් ටවුන් එකට ගිහිල්ලා ලයින් එකක් ගන්න ඉන්න තමයි ඉතින් ආතල් එක ගන්න. ඒ වගේ නෙමෙයි අර මගුලක් තියෙන අතන වංගුවේ බඩුව ආයේ අනිවාර්යෙන් ඉන්නවනේ. හෙල් පර්මිට් එක තියෙන්නේ ඕකෙන් අරන් අරකට එක ගිහිල්ලා ලැබුණාට පස්සේ ලියට පස්සේ ඇතුලේ මට තමයි ඉන්න වෙන්නේ. දවතුන්. ඒව කියලා ඉතින් ආයේ මේ අනික් යුන් ගන්න ආතල් එක අපි බලාගෙන ඉන්නේ. අපිත් ආතල් එකක් ගන්න ඕන. ඕනත් කත් දෙන්න යන්න උනා. අරකට එක්කෝනේ යන්න. ඒක හොඳයි නේද? ඉතින් නේද කට්ටිය යන්නේ? අර බීපු කට්ටියම යන්නේ මෙතන නේද? ඔව් සර්. දීපු කට්ටිය යනවා මෙතනින්. අල්ල ගන්න පුළුවන් නේ? අල්ලන්න පුළුවන් සර්. අද ඩීජේ හොඳ නළු ටිකක්. අම්මට සිරි. පොලිසිය ඉන්නේ. ඒකේ ටවුන් එකට ගියේ හැකි. අම්මට සිරි එහෙනම් සුපිරියයි අද ආතල්ලයක් ගන්න බලුවන් කියලා. රුපියල් 10 තිනක් දන්න සාක්කු. ආතල් එකක් ගන්න. නේද? අපිට රහට ලයිමු නැත්තම් වහලින් දැක්කොත් මිනිස්සු පයින්නවනේ. යන්. වෙනද නම් ඉන්න අතර වංගුවේ. ඒ උනාට මෙතෙන් තමයි ගොඩක් යම් පයින්. එතන උනේ නේද නසාජන්? ඔව් මෙතන හැංගිමු සර්. මෙතන හොඳයි. මෙතන හැංගුවා නම් සර් කාඩක් පේන්නේ නැහැ. ආතල් එක ගන්න වෙන්නෙත් නැහැ. ඊළඟට පොලිසියෙන් දන්නේ නැහැ. ඒක එළුත් තියෙනවා. මකුලක් වෙලාද මන් දන්නේ නැහැ මේ මකු. ඊළඟට ඒ කවලකුත් නැහැ. මකුලක් කළා ගන්න. ගන්න තියෙන්නේ අද ආතල් එකක්වත් ගන්න දෙන්න විදිහක් නැහැ නේ වෙච්ච දෙයක් ඉතින් ළමඩ කොන්නේ යන්න ඕන ආතල් එකක් ගන්න අම්මේ මම කිසේ ආතල් එකක් ගන්න හදනවා ආතල් එකක් ගන්න වෙන්නේ මේකට ඉතින් හන මගුලක් කරේ මොකක් කරලා වෙලා නැවතුණා කිලෝමීටර් කට දැන් පයින් තාම ස්ටාර්ට් දෙන්නේ නැහැ ගන්න දෙක තියෙන්නේ රෑම නිකන් කත් නාතල්ලක් ගන්න මට හදිරින් බඩු මේවන්ගෙත් නෑ අද අතල් එකක් ගන්න පුළුවන් නියමයි යකෝ ලක්ෂිදී පොලිසිය නෑ වංගුවේ සිංහල පටස් ගාලා යන්න ඕන ආතල් එකක් ගන්න දැන් ඉතින් කොහෙවත් පොලිසිය නෑ අතන ලියන්න ඕනේ. ඔව් සර්. තව මේකක්වත් ගියේ නෑ සර්. ලියන්න ඕනේ. එක නඩුවක් කරන්න නෑ සාමසර්. මම ඩෑල් එකක් නම් එනවා මොකක් කර ගේමකට තමයි එන්නේ. ඔය කොහෙද යන්නේ? සර් කවුද කියලා. ඔව් සර්. සාජ මහත්තයා. බලන්න. සර් මොනවද? මොනවද තියෙන්නේ? අරන් යන්නේ. ඔව් ලැජ නරගෙන. හයි සර්. ඔව් සර් ලැජ නරගෙන. නෑ මොකුත් නෑ. සර් කපියක් කරා. මොකද ගියේ? කපියක් කරා. ඉස්සෙල්ලා පොඩි උන්ට කියනද මේ ආන්න සාජ මහත්තයා. මම හිතුවේ මොනවා හරි මද්ද්‍රව්‍යයක් කියලා. මොකද ගියේ? සර් තවමට යන්නේ නැහැ සර් 31 කට දන්නවනේ. ඒක. ඔව් මට. ලියමු ලියන්න සර්.
මොකද නෑ හෙල්මට් එක අතේ දානවා. සර් මෙහෙම කේස් සර් සර්ලා ඉතින් අර වෙනදා ඉන්නේ සර් වංගුවේනේ දැන් නිකන් සර් හෙල්මට් එක දාගෙන ආවේ ඊට පස්සේ සර් මේ වංගු හිටින්න නැති හින්දා ඉතින් අතේ දාගෙන ආවා සර් නෑ හන්දා දැන් ඒක පොලිසියත් නොමග යවන්න නේද? කොහොමද සර් මොකද කතාව? කොහොමද සර් මොකද කතාව වෙනදා සර් මේ සර්ලා වෙනදා වංගුවේ ඉන්නේ කොහොමද අහන්නකෝ කවුද මේ සර්ලා වංගුවක් දෙයි කියන්නේ නෑ මන්නස කියන්නේ සර් බෝරු කියන්නේ. කවුද? සර් වෙනදා වංගුවේ ඉන්නේ අපි කොල්ලෝ ටික ගමේ කොල්ලෝ සෙට් එකම සර් එතෙන් දෙනවා ආපු ගමන් පොලිසිය නෑ කියලා කියන්නේ ඒවා දැන් වල ඉන්නවද? බොරු කියන්න බෑ වශී මම හිතන්නේ පිස්සුද අමුද නම මොකද්ද? නම සර් මේ නම මත නෑ නම ලියා ගන්නවා. නම සර් ලයිසන් එකක් ගන්නවා. සර් එහෙම ගන්න ලයිසන් එක තරම් ලියා ගන්නවා. සර් ලයිසන් එක ගන්න ඉන්නේ සර් අපේ ගෙදරිනුත් කිව්වා සර් යාළුවොත් කියනවා සර් හැම එකකම ලයිසන් එක ගන්න කියලා සර් නේද? තමසේ තව ලයිසන් අරගෙනත් නෑ. නෑ සර් ඒතර ලයිසන් දැන් කොහොමද බයික් පදින්නේ? සර් ලයිසන් කියලා කියන්නේ මෙහෙම සිද්ධිය සර් නෑ සර් ලබිල්ලි ලයිසන් එක සර් මේ අපි ගෙදර ගන්න එක්සෑම් නිල දෙන සර් එල් පර්මිට් තියෙන එල් ආය මත. එතකොට ගන්න. අතර ගන්න බා සර් නම කුමාර කියලා කුමාර නම මේ අහන්න කියනද මේ සර් මෙහෙම දෙයක් තියෙනවා සර් අපි ලයිසන් එක එල් පර්මිට් එකෙන් යන්න පුළුවන් නේ සර් අවුලක් නෑ එල් පර්මිට් උනාට ඔව් අමුද දන්නේ නැද්ද හෙල්මට් එක අතේ දාගෙනම ආවේ මොකද? ඉතින් සර් අතෙන්ට වෙනද අතන සර් වංගුවට නිකන් පොලිසියෙන් එතන තමයි ඉන්නේ සර් එතන වංගුවේ පොලිසියෙන් නෑ ඉතින් අපි ආවා ඉතින් යන්න එහෙම හැමදාම එක තැනක ඉන්නේ පොලිසිය කියන කට්ටිය. මාසල් 30 කනේ සර් අද සර් මොකද නේද එහෙම බෑ අද ලියන්නම ඕනේ. අපිට උඩින් ඕඩර් ඇවිල්ලා තියෙන ලියන්න කියලාමයි. එහෙම කරන්න එපා රාජ මහත්තයා. ඔව් සර් නම ලියාගත්තද? නමත් ගහුවා ෆොටෝත් තියෙනවා මේ ගම කොහෙද? ඔව් ගම කොහෙද? දීගාපි ඔය දීගාපි දීගාපි ආහා ඉතින් මම දන්නවා සර් හරි සර් මේන එල් පර්මිට් එක සර් මාස්ටර් එල් පර්මිට් එක දැන් කොහෙන්ද තමයි ලයිසන් ගත්තේ? සර් අපි ගත්තේ සර් හත ගහලා කොහෙන්ද? හත ගහලා දෙන්නේ සර් ලයිසන් දැන් ඉස්සර අට ගහලා දැන් හත ගහලා දෙන්නේ සර් දන්නේ නැද්ද නෑ අපි ගහුවේ අටනේ. අට නෙමෙයි සර් හත ගහලා දැන් ගන්න නේද දන්න හත ගන්න දන්නවයි කියනද? දන්නවයි කියනද? සර් අදට දෙනවා සර් බලලා පෙන්නට සර් දන්නේ සර් සර් දෙන්නේ හත ගහලා සර් ගත්තේ හත ගහලා සර් ගත්තා බං මොකද හත කියලා හත ගහලා ගහනවා බලන්න. සර් පොඩි කේස් එකක් තියෙන හත ගහලා ඔය කොහොම සර් ගන්නවා සර් අතවලම ගන්නවා සර් හතත් එහෙම ගන්නවා සර් ඔන්න ඔහොම ගන්නවා හතරේ ගහන්නේ සර් ආයි මහත්තයා. එහෙම ගත්තා සර් අතේ දිග මේ නම කපන් දෝෂි මහත්තයා කපන්න. අයියෝ මේ වංගුවට ඇවිල්ලා වල්ලක පුදුම ලැජ්ජාවක් නේ. මේ ලැජ්ජාවක් කවදාවත් වෙලා නැහැ. සි වැඩක් නැහැ. සි මෙහෙනවා යන්න. එක්කේ වුණා මෙහෙනවා යන්න. ආයි එනකම් බලමුද? බලනවා. ආයි මොනවා බලන්නද? පුදුම චාටර් එකක් නේ. බලනකො. අර හෙල්මට් එක නැතුව ඇවිල්ලා. උදේට ලියන්න දීපු chance එකනේ. පුදුම කට්ටේක් නේ.